Welcome to a Pandora. හෙලෝ ඔයාලා හැමෝටම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අද උදේම නැගිට්ටා. නැගිටලා ඉතින් මම මගේ බෙඩ් එක හදන්න ගත්තා මුලින්ම. ගෑනු ළමෙක් වුණාම පිළිවෙල පිරිසිදුකම ගොඩාක් ඉගෙන ගන්න ඕන. අපි දැනගන්න ඕන උදේම නැගිට්ට ගමන් මුලින්ම අපේ බෙඩ් එක හදාගෙන ඉන්න. මම ගොඩක් කල් ආසාවෙන් හිටිය දෙයක් තමයි YouTube channel එක පටන් ගන්නවා කියන එක. ඉතින් මම ඔන්න පටන් ගත්තා. මම දිගටම වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා මේ වගේ. ඔයාලටත් පුළුවන් මගේ වීඩියෝ බලන ගමන් මගේ channel එකත් එක්ක එකතු වෙන්න. කොහොම හරි මම මගේ බෙඩ් එකත් හදලා ඉවර කරගන්න ළඟයි. අපි ගෑනු ළමයෙක් වශයෙන් අපි උදේම නැගිට ගමන් ෆෝන් එක අතට ගන්නේ නැතුව මුලින්ම අපි අපේ බෙඩ් එක හදාගන්න අපි මතක තියාගන්න ඕනේ. මම ඔයාලට දත් මදිද්දී ලස්සනට දත් ටික තියාගන්න පුළුවන් ටිප් එකක් මේ විදිය කියලා දෙන්නම්. අපි මුලින්ම දත් මදලා ඉවරනායින් පස්සේ මේ වගේ ලුණු ටිකක් අපේ බ්‍රෂ් එකට දාලා දත් මදලා ඉවරනායින් පස්සේ හොඳට මද ගන්න ඕනේ. හොඳට කියන්නේ තදට මේ දත් මදින්න එපා. එතකොට තමන්ගේ දත් කහ වෙන්න බලනවා. ඒක අර මේ උරෝසු නැති නිකන් සිනිඳු වගේ බ්‍රෂ් එකකින් ගොඩක් හොඳයි වගේ දත් මදිනවා නම් ඊට පස්සේ මැදලා ඉවරලා ලුණු ටිකකින් මදින්න. ඒක ගොඩක් හොඳයි අපේ දත් වලට. දත් මදින ගමන් තොල වටේත් හෙමින් බ්‍රෂ් එක යවලා පොඩ්ඩක් මැද ගන්න. ඒකෙන් අර තොලේ තියෙන අඳුරු බව අපිට නැති කරගන්න පුළුවන්. මං ඉතින් වොෂ් එකක් දාන්න ආවා ඊට පස්සේ. ඔයාලට වොෂ් දාද්දී බොඩි වොෂ් එකක් නැත්නම් බේබි සෝප් එකක් යූස් කරන්න පුළුවන්. නැත්නම් ඔයාලගේ ස්කින් එක ඩ්‍රයි වෙන්න බලනවා. මම දන්න පොඩි ටිප්ස් ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්නවා. අපි ලස්සනට ඉන්න ඕනේ. ගෑනු ළමයි වුණාම ලස්සනට පිරිසිදුව අපි අපේ ජීවිතේ හෙමින් හදා ගන්න ඕනේ. ෂැම්පූ යූස් කරද්දී කරන්න ඕනේ ටිප්ස් මම ඉස්සරහ වීඩියෝ එකකදී ගෙන්නම්. අපි මේ වගේ ටූල් එකක් තියාගෙන අපි අපේ කකුල් ලස්සනට බ්‍රෂ් කරගෙන පිරිසිදුව තියාගන්න ඕනේ. මේ වගේ ටූල්ස් ඔයාලා ගන්න පුළුවන්. ඔය එක shops තියෙනවා. ඒවෙන් ගන්න පුළුවන් අඩු ගන්නට. ඒ වගේම අපි දැනගන්න ඕනේ අපි එදිනෙදා අඳින ඇඳුම් හොද ගන්න. ගොඩක් අය අපිට පුළුවන් අපේ ඇඳුම් ඔය ගමන් වලට අඳින ඇඳුම් එහෙමත් හොද ගන්න. මම නම් එහෙම කරන්නේ. මොකද මැෂින් එකට දැම්මම ඒවා ගොඩක් කාල සවුත් වෙන්න බලනවා. අපි දැනගන්න ඕනේ අපේ ඇඳුම් පරිස්සම් කරගන්න. ඔන්න ඉතින් මම නාලා ඉවරයි. මම දැන් මගේ කොණ්ඩේ පීදා ගන්නවා. මේක නම් මම ගත්තේ ඇඟට පොඩ්ඩක් දාගන්න. ඔන්න ඉතින් මම මගේ ටෝනර් එක ගන්න යන්නේ. අපි ටෝනර් ගාද්දී අපි දැනගන්න ඕනේ අපේ මුණ වොෂ් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ අපිට පොඩි පුළු කෑල්ලක් අරගෙන මේක මූණේ උඩ පැත්තට අපිට ගා ගන්න පුළුවන්. ටෝනර් එකක් යූස් කරන එක අපේ මුණට ගොඩක් හොඳයි. මම කලින් ප්‍රිවෙන්ස් එක යූස් කරේ. දැන් මේක අලුතෙන් ගත්තේ. මම ඉස්සරහ වීඩියෝ වලදී මේක හොඳයිද කොහොමද කියලා කියන්නම්. ඊට පස්සේ මම මගේ කොණ්ඩේ වේලෙන් දාලා මම මගේ මල්ටි විටමින් එක ගත්තා. මම සින්කෝවිට් එකක් ගන්නවා දවසට. මේ පාර සිරප් එක යූස් කරන්න හිතුවේ. මේකේ මිලිලීටර් 5 ගානේ දවසට දෙපාරක් බොන්න ඕනේ. ඊට පස්සේ මම මගේ කොණ්ඩේ හොඳට වේලුණායින් පස්සේ ටිකෙන් ටික මේ යටින් ඉඳන් උඩට පීරගත්තා. ඔයාලත් ඔයාලගේ කොණ්ඩේට ආදරේ වෙන්න. හයියෙන් පීරන්න යන්න එපා. පල්ලෙහා ඉඳන් හෙමින් ගෙට කඩ උඩට එනකම් පීරන්න. ඊට පස්සේ මම මේ වගේ නැචරල් හෙයාර් ටෝනර් එකක් හදාගත්තා. ගෙදරදීම මේක ගොඩක් හොඳයි කොණ්ඩේට. අපිට පුළුවන් ස්ප්‍රේ බොටල් එකකට දාගන්න. මේක ගොඩක් හොඳයි කොණ්ඩේ යන ප්‍රශ්න වලට වගේ මේක ගොඩක් හොඳයි. මට කරන්න දෙයක් නැති නිසා මම ආයේ කොරියන් ටික ඉගෙන ගන්න ගත්තා. මම කොරියන් අකුරු ඉගෙන ගන්නවා මේ ටිකේ. මම ඉතින් දැන් අද ඒ ටික මේ ලියන්න බැලුවා.
ඉතින් මම්මගේ ටී එක ගත්තා හවසට. අද නම් අහස ගොඩාක් ලස්සනයි. ඔයාලටත් පේනවා ඇති. ඔන්න ඉතින් මම බුදු පහන තියන මල් කැටුවා. ඊට පස්සේ මම ගිලන්පස වලට ඕන කරන භාජන ටික හොදලා බුදු පහනට ගිලන්පස ලෑස්ති කරන්න හදාගත්තා. මම ඉතින් බුදු පහන පත්තු කරලා ඊට පස්සේ යශෝදරා දේවීන් වහන්සේට පහන තියන්න ගත්තා. ගොඩක් අය දැන් දන්නවා යශෝදරා දේවීන් වහන්සේට වඳින්නේ කොච්චර පිනක්ද කියලා. ඔයාලටත් පුළුවන් යශෝදරා දේවීන් වහන්සේ වන්දනා කරන්න. පිළිමයක් නැත්නම් ඔයාලට පුළුවන් ප්‍රින්ටර්ස් එකෙන් ෆොටෝ එකක් අරගෙන මේ වගේ තමන්ට පුළුවන් විදියට මල් පැන් පහන් පූජා කරලා වඳින්න. Thank you so much මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලුවට. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු.